ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න මම අද අරන් ආවේ Ben 10 කාටුන් එකේ පළවෙනි එපිසෝඩ් එක බලපු අපිව ගොඩක්ම පුදුම කරගෙන අපේ Ben පළවෙනි පාරට බලවලුසෙන් ට්‍රාන්ස්ෆෝම් වෙච්ච ජීවියා වෙන ගිනි කසයා ගැන කතා කරන වීඩියෝ එකක්. ඉතින් තවත් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරමු ගිනි කසයාගේ ඔරිජින් එක ගැන. ඉතින් ගිනි කසයා අයත් වෙන්නේ ෆයර් නයිට් කියන ජීවි විශේෂයට. ඉතින් මේ ජීවි විශේෂයේ ඉන්නේ ෆයිරස් කියන ග්‍රහලෝකේ. ඉතින් ඇස්මිත් එයාගේ බලවලුසුවට අවශ්‍ය DNA එකතු කරනකොට මේ ෆයරොනයිට් කියන ජීවි විශේෂයේ DNA මේ බලවලුසුව ඇතුළත් කරලා තිනවා. ඒක තමයි අපේ ගිනි කසයා. Ben 10 කාටුන් එක ඇතුළේදී මේ ගිනි කසයා කියන ජීවියා විශේෂ වෙන අවස්ථා ගොඩක්ම අපිට බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අපේ Ben පළවෙනියටම ට්‍රාන්ස්ෆෝම් වෙච්ච ජීවියා වෙන එක. දෙවෙනි එක තමයි කෙවින් මුලින්ම බලය උරාගත්ත ජීවියා වෙන එක. තුන්වෙනි එක තමයි ග්වෙන් ටෙනුත් පළවෙනි පාරට ට්‍රාන්ස්ෆෝම් වෙච්ච ජීවියා වෙන එක. සහ අන්තිමටම කියන්න තියෙන්නේ ජෙනරේටර් X මූවි එකේ හිටපු ඇල්ෆා කියන සතුරා මුලින්ම ට්‍රාන්ස්ෆෝම් වුණෙත් මේ ජීවියාටම තමයි. ඉතින් මට මගේ හැරුණු මේ වගේ ගිනි කසයාගේ විශේෂත්වයක් ඕගොල්ලෝ දන්නවනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් දැන් අපි කතා කරමු ගිනි කසයාගේ powers and abilities ගැන. ඉතින් සම්පූර්ණයෙන්ම ගින්දර වලින් ඇදිලා ඉන්න ගිනි කසයාට ගින්දර වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක්ම කරන්න පුළුවන්. උදාහරණ විදියට ගත්තොත් ගිනි බෝල හදන්න පුළුවන්. ගින්දර වලින් ටොනෑඩෝ එකක් වුණත් ක්‍රියේට් කරන්න පුළුවන්. ලෝහ තාර වගේ උණු වෙන දේවල් ඉක්මනින්ම උණු කරලා දාන්නත් පුළුවන්. තවත් කිව්වොත් ගිනි කසයාට උඩින් යන්න උනත් පුළුවන් ගින්දර පාවිච්චි කරලා. ඉතින් අපේ බෙන්ට හෙම්බිරිස්සා වගේ ලෙඩක් ඇදලා තිබුණොත් අපේ ගිනි කසයාගේ ෆයර් පවර්ස් නැති වෙලා ඒ වෙනුවට අයිස් පවර්ස් තමයි ගිනි කසයාට හම්බෙන්නේ. Ben 10 ක්ලාසික් සීරීස් එකේ එක එපිසෝඩ් එකකදී අපි ඒක හොඳටම දැක්කා. ඉතින් ගින්දර වලින් ඇදලා ඉන්න ගිනි කසයාගේ ලොකුම දුර්වලතාවය වතුර. ඉතින් වතුර ඇතුළේදී ගිනි කසයා ගොඩක්ම දුර්වලයි. මොකද වතුර ඇතුළේදී ගිනි කසයාට ෆයර් පවර්ස් පාවිච්චි කරන්න බැරි නිසා. ඉතින් ඊළඟට අපි කතා කරමු ගිනි කසයාගේ ඩිසයින් එක ගැන. පොඩි පොඩි අඟුරු කෑලි වලින් ආවරණය කරපු ගිනි ගොඩක් වගේ තමයි ගිනි කසයා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ගිනි කසයාගේ ඔළුවේ තියෙන දැල් වෙන ගිනි දැල්ල ගිනි කසයාගේ ඩිසයින් එකට වෙනමම ගතියක් එකතු කරනවා. ඉතින් ගිනි කසයාගේ බලවලුසේ සිම්බල් එක තියෙන්නේ එයාගේ චෙස්ට් එකේ. ඉතින් දැනට ආපු හැම Ben 10 සීරීස් එකකම ගිනි කසයාගේ ඔම්නිටික් සිම්බල් එක තියෙන තැන වෙනස් කරේ නෑ. ඉතින් පෙලක් ජීවීන්ගේ ඩිසයින් එක අනිත් සීරීස් වලට යනකොට වෙනස් වුණා. ඒත් ගිනි කසයාගේ නම් එච්චරම දැනෙන්න තරම් වෙනසක් කරේ නෑ එක සීරීස් එකකවත් ඩිසයින් එකේ. අන්තිමට අපි කතා කරමු ගිනි කසයාගේ අපියරන්ස් ගැන. ඉතින් ගිනි කසයා මුලින්ම අපිට පෙන්වුවේ Ben 10 කාටුන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ. ඉතින් Ben 10 ක්ලාසික් සීරීස් එක පුරාවටම ගිනි කසයා ගොඩක් තැන්වලදී අපිට පෙන්නුවා. ඉතින් ඊට පස්සේ Ben 10 Alien Force සීරීස් එකේ නම් අපේ Ben ගිනි කසයා එකපාරක්වත් පෙන්නුවේ නෑ. හැබැයි ඇලන් කියලා ගිනි කසයා විදියට වෙනස් වෙන්න පුළුවන් කොල්ලෙක්ව නම් පෙන්නුවා. ඔන්න ඉතින් ඊට පස්සේ ආපු Ultimate Alien සීරීස් එකේදී අපිට ගිනි කසයා එපිසෝඩ් කිහිපයකදී බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ ආපු Omniverse සීරීස් එකේදී සැලකිය යුතු වාර ගණනක් ආයේ ගිනි කසයා අපිට පෙන්නුවා. ඉතින් අන්තිමටම ආපු රීබූට් සීරීස් එකේදීත් අපිට ගිනි කසයාව පෙන්නුවා. ඉතින් ඒ වගේම Ben 10 Secret of the Omnitrix, Ben 10 Destroy All Aliens, Ben 10 Race Against Time යන Ben 10 කාටුන් එකේ මේන් මූවීස් තුනේදීත් මේ ගිනි කසයාව අපිට පෙන්නුවා. Ben 10 Generator X Heroes United මූවී එකේදීත් අපිට ගිනි කසයාව බලා ගන්න පුළුවන් වුණා. ඉතින් Ben 10 ෆෑන්ස්ලා ගොඩක්ම කැමති ඒලියන් කෙනෙක් වෙන Heat Blast නැත්නම් ගිනි කසයා ගැන කරපු මේ වීඩියෝ එක මෙතකින් මම සමාප්ත කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක්ම ස්තුතියි.